අදත් චූටි ස්කූල් එකෙන් මම ආවා. මගේ නම සසෙන්යා මෙතුලි දේශප්‍රිය. අදත් මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ වටිනා චාකයක් පිළිබඳ. ඔයාලා දන්නවද ඒ මොනවද කියලා? අද මම ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ බෙලි කියන වටිනා ශාකය ගැන. මේ බලන්න බෙලි කියන ශාකය. මේ තමයි බෙලි ගෙඩිය. මේක රසවත් පළතුරක් විදිහටත් අපිට ආහාරයට ගන්න පුළුවන්. සමහර ආච්චිලා සීයලා කියනවා නේද බඩ වේලෙනවා කියලා. එතකොට මේක හොඳට පැසීගෙන එද්දි ආහාරයට ගන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම හොඳට පැසීගෙන එන ගෙඩියක් නැත්තම් ලාවට පැසීගෙන එන ගෙඩියක් අරගෙන තම්බලා ආහාරයට ගත්තම බඩ පුරුල් වෙනවා. අනික මේ බෙලිවල තියෙනවා නේද චූටි මල් జాතියක්. ඒවට අපි බෙලි මල් කියලා කියනවා. ඒ බෙලි මල් තම්බලා පානයක් ලෙස ගත්තම අපේ ශරීරය සුවතාරීව අපිට තියාගන්න පුළුවන් වෙනවා. මේ බලන්න. මේ තමයි බෙලි ගැටය. මේක සෝදලා ඉවර වෙලා පෙති වලට කප්පලා වේලලා අපිට පානයක් ලෙස ගැනීමෙන් ශරීරය නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපිට පුළුවන් වෙනවා. තව දෙයක්. ඔයාලගේ කිහිල්ලේ කළු පැල්ලම් තියනවා නේද? ඒ කළු පැල්ලම් වලට මේ බෙලි කොළ අරගෙන වතුර ටිකක් දාලා හොඳට කොටලා ඉවර වෙලා ඒක අරගෙන මෙහෙම කිහිල්ලේ හොඳට ගාන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් විතර තියලා මේක හොඳට සෝදන්න. ටික දවසක් මේක කරාම මේක අර කිහිල්ලේ තියෙන කළු පහති පැල්ලම් තුරන් කරගන්න අපිට පුළුවන් වෙනවා. තව දෙයක්. අයියලා අක්කලාගේ කිහිල්ලේ දුඟද තියෙනවා නේද? ඒකට ඔයාලා ක්‍රීම් ಜಾති එක සුවඳ විලව් භාවිත කරනවා නේද? ඊට පස්සේ ඒ ක්‍රීම් ಜಾති අනවශ්‍ය සුවඳ විලව් භාවිත කරන්න ඕනේ නැහැ. ඒකට මම ඔයාලට චූටි පොටි රහසක් කියලා දෙනවා. ඒක ඔයාලා කරන්න. මේ බෙලි කොළ අරගෙන ඒකට වතුර ටිකක් දාලා හොඳට උණු වතුර වලට මේ කොළ ටික දාලා හොඳට කොටලා තම්බලා පානයක් ලෙස ගැනීමෙන් ඔයාලට මේ ඒක මේ අර කොටලා ඊට පස්සේ මේ නාන්න නෑවහම ඔයාලගේ ඇඟ නැවුම් සුවඳක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ නිවසේ බෙලි ගහක් සිටවනවා නම් ලක්ෂ්මි දේවිය වටිනවා කියලා අපේ ආච්චි අම්මා මට කියලා දීලා තියෙනවා. මම නම් හැමදාම මේ බෙලි මල් අරගෙන තම්බල පානයක් ලෙස බොනවා. එතකොට අපේ හැම ගෝල් පාටට සම පැහැපත් වෙලා සම ලස්සන වෙනවා. ඉතින් ඔයාලා මේ චූටි දැන් බෙලි මල් තව දෙයක්. ගෑස්ටික් තියනවා නේද? ගෑස්ටික් තියන අයට මේ බෙලි ගෙඩියක් අරගෙන ඒක මේ තම්බලා බොන්නත් පුළුවන්. දීපුවාම ඔයාලගේ ગેස්ට්‍රයිටිස් කොහෙන් ගියාද නෑ. ඔයාලට පොඩ්ඩක්වත් ආයේ ඔයාලගේ ඇඟ අනික අර දැන් සිසිල් වෙනවා. ඔයාලට හොඳ නිරෝගී ශරීරයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා අද මාත් එක්ක රැඳී සිටිලා ගොඩාක් කරුණු ඉගෙන ගත්තා. ඉතින්
ඉතින් නැවතත් මේ වගේ හොඳ වීඩියෝ එකක් කරන් යනකම් මගේ යාළුවෝ ටික පරිස්සම්